ගෑනු කෙනෙක් වෙලා ඉපදෙනවා කියන්නෙම මහ පවක්. තමා වෙන්නේ එහෙම කිව්වට. ගෑනු කෙනෙක් වෙලා ඉපදෙනවා කියන්නෙම පවක්. ඇයි? අම්මා තාත්තා ගාව ඉඳගෙන ඔය මාසයකට සැරයක් ලෙඩ හදාගෙන හිතන්නකො ළමයි මෙතන පොඩි ළමයි නෙමෙයි ඉන්නේ. දුක්ගින්දර ඉවසගෙන කොච්චර කාලයක් ඕක කරන්නද? පිරිමියා සල්ලි හොයලා දෙනවා. හැබැයි ගෑණි ගෙදර පාන්දර 4 5 ඉඳන් මැරෙන කම්ම දුක් විඳින්න නෙවෙන්නේ ළමයි. උයන්න ඕනේ, ළමයිට කන්න දෙන්න ඕනේ. ඔයා හිතන්නකො ළමයි. අවසානයේ හරි රස්සාවක් නැතුව හරියට Tamanට දෙයක් නැතුව මිනිස්සෙක් ගාවට ගියාගෙන් පස්සේ අවසානයේ ඒ මිනිස්සයාටත් ඔළුව පාත් කර ඔයා හිතන්නකො හොඳ මිනිහෙක් හම්බුනේ නැත්තම් පිරිමි කෙනෙක්ට ඒ මිනිස්සයා හිටපු පරිසරයේමයි ජීවත් වෙන්නේ. ඔයාලා හිතන්නකො ළමයි ගෑනු ළමයෙක්ට කොහෙදෝ නැති මිනිසෙක්ගේ අම්මෙක්ට අම්මා කියලා කතා කරන්න වෙනවා. කොහෙදෝ නැති මිනිසෙක්ගේ තාත්තෙක්ට තාත්තා කියලා කතා කරන්න වෙනවා. තමන් ඉපදිච්ච හැදිච්ච වැඩිච්ච පරිසරය ඇතෑරලා ගිහින් ළමයි වෙන පරිසරයකට හුරු වෙන්න වෙනවා. කොච්චර කැපකිරීමද කියන්නකෝ. කොච්චර දේවල්ද කියන්නකෝ. ඒ දේවල් වලට දැම්මම ලෑස්ති වෙයල්ලා. ජීවිතය කියන්නේ මාර දුකක්. ජීවත් වෙනවා කියන්නේ පට්ට දුකක්. සල්ලි හම්බ කරනවා කියන්නේ මාර දුකක්. ඒකට ලෑස්ති වුන් නැත්නම් ඔයා හිතන්නකෝ පුතේ. ඔයාට හිතෙනවා නම් දැන් විභාගයේ කරන එක අමාරුයි, වාර විභාග අමාරුයි, පාන්දර අමාරුයි කියලා. ඔයා හිතන්නේ ඊට වඩා අමාරුයි අප්පච්චිට ඔයාට ඔය මාසේ ගානේ සල්ලි දෙන්න, මාසේ අන්තිමේට සල්ලි දෙන්න, ඔයාට කණ්ඩ බොණ්ඩ දෙන්න, ඔයා ඉල්ලන ගන්නට ඇඳුම් දෙන්න, එහෙම අප්පච්චිලාට බෑ. ඒක අමාරු. ඒව තමයි අමාරු කියන දේවල්. ඔය පාඩම් කරනවා කියන එක ඊසි පුතේ. ඒව මහ ලොකු දේවල් නෙමෙයි. හැබැයි මතක තියාගන්න, හොඳට මතක තියාගන්න මම මේ කියන කතාව. මම අවසානට මම මේ කතාව කියන්නේ උඹට උඹ ගැන විඳවන්න දවසක් හරි විඳින්න දවසක් හරි එනවා. ඒ දවසට හිත හදාගෙන ඉන්න. නැත්තම් ළමයි ඔයාටම බැරි වෙයි ඔයාට සමාව දෙන්න. අප්පච්චිගේ මිනිය බදාගෙන ගිහින් මිනිය පෙට්ටිය වහලා වා හිතන්නකෝ ඒ අවසාන තප්පරේ මිනි පෙට්ටිය වහලා ගමේ මිනිස්සු ටිකක් කරේ තියාගෙන ආපහු අරගෙන යන්න මිනි පෙට්ටිය වහන්න හදනකොට බොරුවට කෑමොර දීලා අඬන්න එපා. එතකොට හොඳ පුතෙක් වුන් නැත්තම් ළමයි ඒක ඔබට ජීවිත කාලෙම ඔයා හිතන්නකො ළමයි ඒ තාත්තා ඒ ආත්මේ ඒ රූපේ ඒ කටහඬ නැති අපිට අනාගතයක් ගැන හිතන්න මට නම් ලෝභයි. ඔයා හිතන්නකො ඒක ඔයාට මට අපි හැම කෙනාටම මූණ දෙන්න වෙනම ඉරණමන්නේ ළමයි. ඒ මිනිස්සයා කවදා හරි මිනි පෙට්ටිය නැකලා ගේට්ටුවෙන් එළියට ගියාගෙන් පස්සේ ළමයි ඒ ගිය අය කවදාවත් එන්නේ නැති ගමන. එදාටත් නෑදෑයෝ ගෙදර නවති. හැබැයි පහුවදා ඉඳන් ඔන්න එක එක යයි දවස් 2ක් 3ක් යනකොට පුතේ තනි රකින්න ඉන්නේ උන් නැති වෙයි. අවසානයේ උඹ ගහක් ගාවට වෙලා උඹට දුක් වෙන්නවත් බැරි වෙයි අර සෙනග ඉන්න අතර. හැබැයි දවස් 3-4ක් ගියාට පස්සේ මිනිස්සු එක එක තමන්ගේ ප්‍රශ්න වලට තමන්ගේ ලෝක වලට යයි. උඹ රකින්න මිනිස්සුયો නෑ. අවසානයේ උඹට වෙන්නේ ගහක් ළඟට වෙලා උඹට හූල්ල ඉන්න අනේ මම්මගේ අප්පච්චිට එදාට කල්පනා කරපන්. මං මගේ අප්පච්චිට හොඳ පුතෙක් වුණාද? මගේ අප්පච්චි දුක් විඳලා හොයන සල්ලි වලට මං සාධාරණයක් කරාද? මගේ අම්මගේ ලේ දාඩිය වලට මං ණය ගෙව්වද? කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා ඔයාලටත් හෘද සාක්ෂියක් තියෙනවනේ. ඕගොල්ලන්ටත් හදවතක් තියෙනවනේ ළමයි. එදාට මං කියන්නේ ඒ හිතට එන දුක වාවන්න බෑ. ඒ පාළුව වාවන්න බෑ. එදාට හිත හදන්න කවුරුවත් ළඟ මොනවා හිටියත් වැඩක් නැහැ. ඔයා තනියම ළමයි ගහක් ගාවට වෙලා ඔහේ කල්පනා කරනකොට ඔයාට ඒ රූපේ ආපහු S2 පියාගන්නකොට මැවෙනකොට පුතේ පපුව කීරි ගහිලා යනවා. ඒ කටහඬ නිකන් දෝංකාර දෙනකොට පුතේ උඹ කෑවද පුතේ උඹ පාඩම් කරපන් නැගිටපන් කියලා ඒ කියන වචන කනට ළමයි දෝංකාර දෙනකොට පපුවට වාවන්නේ අය මේ ලෝකේ එක මිනිස්සෙක්වත් ඔහොම ඔබට සෙනෙහසින් කියන්නේ පාඩම් කරන්න කියලා. දුවේ කාපන් කියලා කියන්නේ. උඹ කන්න නැත්තම් සම්බෝලයක් අඹරලා දෙන්නේ මේ ලෝකේ කිසි මිනිස්සෙක්. අඩේ අර අපච්චිලා අම්මලා කරන්නේ උඹලට නම් උඹලට වගකීමක් තියෙනවා. ගේමක් ගහලා ඒ මිනිස්සයෝ දෙන්නත් ඒ වලෙන් ගොඩට අරගන්න. ඒ බර තියෙන්නේ උඹේ කරේ. ඒක කොල්ලෙක් වේවා කෙල්ලෙක් වේවා දැන් කරන්න දෙයක් නැහැ. උඹේ කර උඩ තියාගෙන තමයි අම්මලා අපච්චිලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අම්මලා අපච්චිලාට එහෙම කරන එක අපේ යුතුයකමක් ළමයි. ඒ මිනිස්සුયો නැත්තම් හැමදාම මැරෙන කම්ම අපච්චිගේ අත අල්ලලා බලපන්. උඹේ අත වාගේ සිනිදුද කියලා බලපන්. අම්මගේ අත ඔහම අත ගාලා බලපන්. සිනිදුද කියලා බලපන්. හැබැයි අම්මගෙත් උඹේ වයස වෙනකොට ඔහම තමයි අත තිබ්බේ. අපච්චිගේ අතත් ඔය වගේ තමයි තිබ්බේ. හැබැයි ඒ මිනිස්සුන්ගේ රූපේ දිරලා ගියේ. ඒ රූපේ නැති උනේ උඹලට සැප දෙන්න ගිහින්. අනේ ඒ ඇඟක් ගැන රූපයක් ගැන බඩක් ගැන හිතක් ගැන හිතුවේ නෑ. හැමදේම උඹ වෙනුවෙන් කරේ. අඩේ එහෙම කරන අම්මටනේ මේ කරන්නේ. එහෙම කරන අපච්චිටනේ මේ කරන්නේ. ඔය ණය වෙලා දෙන සල්ලි වලටනේ තොපි මෙහෙම කරන්නේ. අඩේ ලබන මාසේ ලයිට් බිල බඳින්න තියෙන සල්ලි වලටනේ තොපි මෙහෙම කරන්නේ. අම්මට පාමසියෙන් ගිහින් ගන්න තියෙන බේත් ගන්න තියෙන සල්ලි වලටනේ තොපි මෙහෙම කරන්නේ. එහෙම කර හැකිද කියපන්කෝ. එහෙම කරන්න එපා පව් සිද්ධ වෙනවා.
ඒක ඔයා හිත හදාගන්න අම්මට කියන්නේ අම්මේ මම පාඩම් කරනවා. මං ඊයේ රෑ එක වෙනකන් ඇහැරගෙන හිටියනේ. හැබැයි ඔයාට හෘද සාක්ෂියක් තියෙනවා ළමයි. ඔයාගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න එක වෙනකන් ඔයා පාඩම් කරාද කියලා. ටීචර්ට කියයි මට කියයි සර් මං ඊයේ දෙක වෙනකන් ඇහැරගෙන හිටියා කියලා. ඔයාගෙන් අහලා බලන්න ඊයේ පැය කීයක්ද ඇහැරගෙන හිටියේ කියලා. පෙරේදා පැය කීයක් පාඩම් කරාද කියලා ඔයාගෙන් අහලා බලන්න. ගිය සතියේ වැඩක් වුණාද කියලා ඔයා අහලා බලන්න ඔයාගේ. ඊට කලින් සතියේ වැඩක් කරගත්තද කියලා හිතන්න. එහෙම නැත්තම් ළමයි හෙටත් එහෙම්මමයි අනිද්දාත් එහෙම්මමයි ලබන මාසෙත් එහෙම්මමයි මගේ පුතාලාගේ ජීවිතෙත් එහෙම්මමයි මම මෙහෙම දේවල් කිව්වේ නැත්තම් මම හරි ගුරුවරයෙක් නෙමෙයිනේ මම වැරද්දට බැන්නේ නැත්තම් උඹලා මගේ ළමයිනේ මගේනේ පුතේ මගේ ළමයිනේ මගේ ගාවට ඇවිදින් ඉන්නේ මගෙන් ඉගෙන ගන්නනේ ඔයගොල්ලෝ කට්ටියගේ අම්මලා අප්පච්චිලා මාව විශ්වාස කරලා මගේ අතින් අල්ලගෙන හරි මගේ ඔළුව අත ගාලා හරි මට ඔයගොල්ලොන්ව බාර දුන්නේ අනේ සර් එහෙම නැත්තම් අනේ පුතේ මගේ ළමයාව ගොඩ දාලා දෙන්න කියලානේ. ඉතින් මං ඒක කරන්නේ නැත්තම් මං හරි ගුරුවරයෙක්ද කියලා ඔයාලා හිතන්නකො ළමයි.